හලෝ කොහොමද ඔයාලට? අද මගේ තුන්වෙනි vlog එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙන්නේ. අපි අද යන්නේ බෙහෙරගල ජලාශය බලන්න. බෙහෙරගල යන්න තියෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ ගල්ගේ එන්ට්‍රන්ස් එක හරහා. දැන් මේ අපි රෙඩි වෙලා ඉන්නේ ගමන පිටත් වෙන්න. අපි බලමු ඉස්සරහට මොන වගේ අත්දැකීම් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. අද අපේ ගමනට එකතු වෙන්නේ අපේ පවුලේ අය. එයාලත් එක්ක තමයි මේ ගමන අපි යන්නේ. බලමු ඉස්සරහට කොහොමද කියලා. අපි දැන් මේ පොඩ්ඩ ඉස්සරහට යන්නේ බුත්තල කතරගම පාරේ ගල්ගේ එන්ට්‍රන්ස් එක ගාවට. එතනින් තමයි යාල බ්ලොක් 5 වලට අපිට ඇතුල් වෙන්න පුළුවන්. මේ ඉන්නේ අපේ අප්පච්චි. ඉස්සරහින් ඉන්නේ අපේ අම්මා. එතකොට මේ ඉන්නේ අපේ පුංචි වැඩියයි. ඉස්සරහින් ඉන්නේ අපේ බාප්පලා දෙන්නා. මේ ඉන්නේ මමයි අපේ ඇදේ මල්ලි කෙනෙක්. අපි දැන් ඉන්නේ බුත්තල කතරගම පාරේ බුත්තල එහෙම නැත්නම් යාල ජාතික වනෝද්‍යානයේ. අපිට ඉස්සරහින් පේනවා යාළුවෙක් ඉන්නවා පාර මැද වාහනත් යනවා. මේ පාරේ කොහොමත් මෙහෙම සත්තු ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ ඉන්නේ යාළුවා. කන්න බලාගෙන තමයි ඉතින් මේගොල්ලෝ පාරවල ඉන්නේ. අපි යාවත් පාස් කරන් පොඩ්ඩ ඉස්සරහට යනවා. දැන් දෙපැත්තෙම ඇතුළට පොඩ්ඩක් කැලේ කපලා තියෙනවා. එතකොට වාහන වලට කරදරයකුත් නැහැ, සත්තුන්ට කරදරයකුත් නැති වෙන්න තමයි එහෙම කරලා තියෙන්නේ. අපි එහෙම ඉස්සරහට යනකොට අපිට හම්බුණා අලි රංචුවක්. එතනින් විශේෂ වෙනවා පොඩි අලි පැටියෙක් ඉන්නවා එතන. එයා ඔහම හිටියට මාර චණ්ඩියෙක්. වාහනවල සයිඩ් කන්නඩියට පෙන්නන්න බෑ. අවු වුණොත් කඩලම තමයි පස්ස බලන්නේ. එයාලා පාරයින් වෙලා කෑම කකා ඉන්නවා. එයාවත් මෙතන පොඩ්ඩක් වෙලා බලලා අපි ගල්ගේ එන්ට්‍රන්ස් එක ගාවට පොඩ්ඩ ළඟා වෙනවා. ඉස්සරහින් දුවන මේ මෝරංචුවක් බලාගෙන අපි මේ පහු කරගෙන යන්නේ ගල්ගේ ඝන දේවාලය. මෙතන ගොඩක් ખાස්කම් තියෙන තැනක්. මෙතනින් තමයි කැබිලිත් යන හැමෝම පඳුරු දාලා ආශිර්වාද අරගෙන යන්නේ. දැන් අපිට ඉස්සරහින් පේන්නේ ගල්ගේ එන්ට්‍රන්ස් එක. එහෙම නැත්නම් බ්ලොක් 5 රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ ගල්ගේ පිවිසම තමයි මෙතන තියෙන්නේ. අපි මෙතනට ආවේ හවස 3ට විතර. ජිප් ගොඩක් තිබ්බා. ඉස්සෙල්ලම මෙතනින් අපි ටිකට් අරගන්න ඕනේ. දැන් අපි මේ ඉස්සරහට යන්නේ ටිකට් ගන්න. ටිකට් එකේ ප්‍රයිස් එක වුණා 2360ක්. අපි දැන් මේ ඉන්නේ ගල්ගේ එන්ට්‍රන්ස් එක ගාව. අතන කවුන්ටර් එකෙන් ගන්න ටිකට් මෙතනට පෙන්නලා චෙක් කරලා තමයි අපිට ඇතුළට යන්න පුළුවන්. මේ තමයි රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ බ්ලොක් 5 පිවිසුම. ඔය ඉස්සරහින් ඉන්නේ අපේ ජීප් එක. එහෙනම් අපි ඇතුළට යමු. මෙතන කරන්නේ ටිකට් එකේ විස්තර ඩීටේල්ස් ටික බලලා ඒගොල්ලෝ මෙතන සීල් එකක් ගහලා ඇතුළට යවන එක තමයි. එහෙම ඇතුළට ආපු ගමන් අපි පළවෙනියටම දැක්කේ චූටි මෝරංචුවක්. මාර ලස්සනයි. කට්ටියම එක තැන ඉඳගෙන කෑම කනවා. එහෙම ඉස්සරහට යනකොට තවත් මෝරංචුවක් හමු වුණා. ඒගොල්ලෝ වතුර බොන්න ඇවිල්ලා.
විහාර කංචකුත් අපිට හම්බුණා. ඒගොල්ලෝ වැවට බැහැලා ඉස්සරහට යනවා. මේ වැව ගාවෙන් යනකොට මාර ලස්සනක් තියෙන්නේ. හවස් වෙන්න මේ වැව බන්ට් එක උඩට එනවලු කොටියා. එහෙනම් ඉස්සරහට යනකොට අපිට තව හම්බුණා කිඹුල් යාළුවෙක් ගොඩට ඇවිල්ලා. ඒගොල්ලන්ට බලාගෙන යන්න ඉස්සරහට. අපි එහෙම ඉස්සරහට යන ගමන් කවුරුත්ම දැකපු නැති දෙයක් වෙන ජිප් එකක ඩ්‍රයිවර් කෙනෙක් දැක්කා. බලනකොට ඒ උකුස්සේ අපි දැන් මේ ඉස්සරහට යන්නේ කොටියව බලන්න. බලමු අද අපිට කොටිය බලන්න හම්බ වෙයිද කියලා. පරිසරයේ සුන්දරත්වය බලාගෙන ඉස්සරහට යනකොට අපිට හම්බුණා අලි 3 දෙනෙක්. අලි 3 දෙනෙක් කොට මෙතන දෙන්නයි හිටියේ. එක අලියෙක් නම් එහාට වෙන්න තමයි හිටියේ. ඒගොල්ලෝ මෙලා වෙනම් කෑම කකා තමයි ඉන්නේ. මෙතනින් එහාට අපිට අලියෝ ගොඩක් බලන්න හම්බුණා. අපි බලමු ඉස්සරහට කොහොමද කියලා ඒක. ගස් දෙක අස්සේ හැංගිලා හිටපු අලිය ආවා ඉස්සරහට. එයා දැන් ඉස්සරහට ඇවිල්ලා කෑම කනවා. බලන්න ඒගොල්ලෝ කෑම කන විදිය අර බිම තියෙන පැලෑටි පයින් ගහලා කඩලා උදුරලා දාගෙන තමයි කන්නේ. මෙතන ඉඳලා මෙයාවත් බලලා අපි ඉස්සරහට යන්න හදද්දී අපිට ආරංචියක් ආව ඉස්සරහ ඇතෙක් ඉන්නවා කියලා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඇතා බලන්න. අපි එතෙන්ට යනකොටත් එයා පොඩ්ඩ කැලේ ඇතුළට යනවා. ඒත් අපි හිතුවේ කැලේ ඇතුළටම යයි කියලා. ඒත් එයා කැලේ ඇතුළටම ගියේ නෑ. එයා පොඩ්ඩක් කොහොම ගිහිල්ලා ආය අනිත් පැත්තෙන් එළියට ආවා. මේ ඉන්නේ එයා ලොකු නැහැ. එයා පොඩි. ඒත් බලන්න එයාගේ ලස්සන. ඔතන මෙහෙම මෙයා බල ඉන්නකොට අනිත් පැත්තෙන් එනවා තුම්පත් රෑනක්. මාර ලස්සනයි ඉතින්. ඇතා මේ පැත්තේ අනිත් අලි රංචුව අනිත් පැත්තේ. ඔන්න ඒ අලි රංචුවත් පොඩ්ඩ ඉස්සරහට එනවා. ඒගොල්ලොත් එකපාරම ඉස්සරහට ආවේ නෑ. ගල උඩට වෙලා පොඩ්ඩක් වටපිට බලලා තමයි ආවේ. මොකද ඒගොල්ලොත් එක්ක ඉන්නවා චූටි ලස්සන අලි පැටි. මුදුම ලස්සනක් තියෙන්නේ මේ වෙලාවේ. එතෙන්ට වෙලා අපි ඉන්නකොට කලින් ආලිය ආපු තැනින්ම තවත් එනවා යාළුවෙක්. මෙයා නම් ගැබ්බර මමක් වගේ. පාරෙන් එහා හිටපු ඇතා දැන් අනිත් පැත්තට එන්න හදන්නේ. එහා පැත්තේ අලි රංචුව දැකලා. එයා පොඩ්ඩ ඉස්සරහට එනවා පාර ක්‍රොස් කරලා යන්න. මේ බයෙන් ඉන්නේ මොකද මේ වෙලාවේ ජිප් ගොඩක් නතර කරගෙන ඒ අලි රංචුව ඔක්කොම දිහා බලාගෙන ඉන්නේ. අර මෙයා පොඩ්ඩ ඉස්සරහට ගිහිල්ලා මොනවද කරන්න හදන්නේ කියලා. පාර ක්‍රොස් කරන්නේ. පාර දෙපැත්ත බලලා බයෙන් තමයි පාර පොඩ්ඩක් ක්‍රොස් කරන්නේ. මොකද මේ වෙලාවේ වාහන ගොඩක් ඇවිල්ලා හිටියා මේ අලි රංචුව ඔක්කොම බලන්න. කොහොම හරි මෙතන අපි
විනාඩි 20ක් 25ක් විතර හිටියා මේ අලි සෙල්ලම් බල බල. කොහොම හරි යාළුවත් බල්ලා අපි දැන් මේ ඉස්සරහට යන්නේ විහෙරකර ජලාශය ගාව. ඒ යන ගමන් හම්බෙච්ච මූරන්චුවක් තමයි ඒ ඉන්නේ. අපිට හම්බුණා තවත් යාළුවෙක් ගහක් උඩ. මෙයා නම් උකුස්සෙක්. මේ පොඩ්ඩ අපි ඉස්සරහට යන්නේ විහෙරකර ජලාශය ගාවට. මෙතනින් පටන් ගන්න ඒ පාර පුදුම ලස්සනක් තියෙන්නේ ඇත්තටම. බලමු ඉස්සරහට කොහොම ලස්සනක් තියෙන්නේ කියලා. අපි මෙතනට යද්දි හවස 4:45 වගේ වුණා. හවස් වෙද්දි මෙතනට ඔක්කොම ජීප් එක එනවා. වෙනමම වයිබ් එකක් තමයි එතන තිබ්බේ. වචන වලින් කියන්නම බැරි දෙයක් තමයි එතන ඇත්තටම අපි දැක්කේ. පුදුම ලස්සනක් තියෙන්නේ. හවස ඉර බැහැන් යනකොට තියෙන ලස්සන. අපි ජලාශය පැත්තට යනකොට කලින් ආපු ජීප් ඔක්කොම ආයි කැලේ පැත්තට යනවා. යාල කලාපංග 5. ජලාශය ගාව තමයි අපිට බහින්න පුළුවන් එකම එක තැනකට තියෙන්නේ. වෙන කොහේවත් අපිට බහින්න අවසරයක් නැහැ. ඉස්සරහින් හම්බුණා වතුරු රංචුවක්. ඒගොල්ලෝ නම් එක එක කෑම හොයාගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද මෙතෙන්ට ජිප් එනවනේ ගොඩක්. මේ තියෙන්නේ වීරගල ජලාශය. නේද ඉස්සරහ කොටන් හිර වෙලා කලින් ඇද වෙච්ච ගම් වතුර නිසා තමයි. මෙහෙම ඉස්සරහින් යනකොට අපිට පේනවා ඉස්සරහ වයිල්ඩ් ලයිෆ් එකේ තියෙන බංගලෝ එක මෙහෙරගල බංගලෝ එක. මේකට ඇවිල්ලා මේක ඔයගොල්ලෝ බුක් කරගන්න පුළුවන්. ලස්සනක් තියෙන විදිහට. ඊට පස්සේ අපි මාළුන්ට කෑම දැම්මා.
මාළු මෙතන ගොඩක් හිටියා. බලන්න ඒගොල්ලෝ කෑම කන විදිය. අපි දැන් මේ පොඩ්ඩ ඉස්සරහට යන්න විහෙරකඩ ජලාශයේ පහළ කොටස බලන්න. අපි බලමු එතන කොහොමද කොච්චර ලස්සනක් තියෙනවද කියලා. ඔය පැත්ත ටික නම් හානි වෙලා තියෙන්නේ අධික වර්ෂාව හේතුවෙන් විහෙරකඩ ජලාශයේ වාන් දාපු නිසා. බලන්න මෙතන තියෙන ලස්සන. අපි දැන් මේ ඉස්සරහට යන්නේ වාහනය හරව ගන්න. ඉතින් එහාට නම් අපිට යන්න අවසර නැහැ. ඉස්සරහින් වාහනය හරවගෙන අපි දැන් ආයෙ යනවා සත්තු බලන්න. බලන්නේ ඉස්සරහින් පේන view එක. මෙතන තියෙන ලස්සන අය කියලා නිම කරන්න බෑ. ඒ තරමට ලස්සනයි. අපි මේ සුන්දරත්වයේ ඉඳලා ඉස්සරහට යනකොටත් ගොඩක් ජීප් විහෙරකඩ ජලාශය බලන්න ඇවිල්ලා තිබ්බේ. හවස් වෙනකොට විහෙරකඩ ජලාශය ගාවට මේ වගේ ජීප් එන එක සාමාන්‍ය දෙයක්. පල්ලෙහා ඉඳලා උඩ බලද්දී ජීප් ටික පොළෙමට පාක් කරලා මුදුම ලස්සනක් තියෙනවා. අපි දැක්කා මෝ ගොඩාක් ඇවිල්ලා ඒගොල්ලෝ කෑම කනවා. දැන් ඔය ඉස්සරහින් අපිට පේන්නේ මැණික් ගඟ. මැණික් ගඟ හරස් කරලා තමයි විහෙරකඩ ජලාශය හදලා තියෙන්නේ. එතන හිටියා රාජාලියෙක්. මේ ඉන්නේ. මේ නිශ්ශබ්ද ඔක්කොම නතර කරගෙන බලාගෙන ඉන්නේ. මෙතෙන්ට කොටි ඇවිල්ලා තියෙනවා. අපිට ආරංචි වුණ විදියට නම් කොටි පැටියයි කොටි අම්මයි තමයි ඇවිල්ලා තියෙන්නේ. එයාලා ඇවිල්ලා තියෙන වතුර බොන්න. ඒත් එතන වතුර බොන තැන මඩ වතුර තිබිච්ච නිසා එයාලා බොන්නේ නැතුව ආයි කැලේ ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒ කැලේ ඇතුළට ගිහපු එයාලා දෙන්න ආයි එළියට එයි කියලා බලාපොරොත්තු වෙන තමයි මේ ජීප් ඔක්කොම බලාගෙන ඉන්නේ. ඒ තවාසනාවන්ත ලෙස එයා එළියට ආයි ආවේ නැහැ. අපේ උත්සාහය අසාර්ථක වෙච්ච නිසා අපි එතනින් ඉස්සරහට ආවා කොටියා බලන්න පුළුවන් වෙයි කියලා හිතන තවත් තැනකට. ඒ වැව් පිටියකට එයාලා වතුර බොන්න ඇවිල්ලා ඉඳී කියලා සැකෙන් තමයි අපි එතෙන්ට ගියේ. ඒත් අපිට එයාව එතනදිත් බලන්න බැරි වුණා. එතන කොටියා හිටියේ නැතත්
එතන ඒ තිබ්බ පේන view එක කියන්න වචන නෑ ඇත්තටම. පුදුම ලස්සනක් තිබ්බේ. පේනව නේද මෙතන තියෙන view එක? ඒ view එක නම් මාරම vibe එකක්. අපි එතනත් ඉඳලා ඉස්සරහට එනකොට තවත් අපිට අලි යාළුවෙක් හම්බුණා. එයාත් එතන කෑම කන ගමන් තමා හිටියේ. එයා මෙතන ඉඳලා මෙයා එකපාරටම බය වෙලා දුවනවා එහා පැත්තෙන් ජිප් එකක් ආපු නිසා. අපි දැන් මේ පොඩ අලි යාළුවන්වත් පාස් කරගෙන යන්නේ එන්ට්‍රන්ස් එක ගාවට. මොකද අපි 6 වෙද්දී වනෝද්‍යානයෙන් එක්සිට් වෙන්න ඕනේ. ඒක තමයි නීතිය. ඒ වෙලාවේ අහසත් පුදුම ලස්සනක් තිබ්බේ. මොකද ඉර බැහැගෙන යන වෙලාවනේ. දැන් අපි මේ යන්නේ එන්ට්‍රන්ස් එක ගාවට. පේනව නේද එන්ට්‍රන්ස් එක ගාවට 6ට කලින් ජිප් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මොකද 6 වෙද්දී අනිවාර්යෙන් එක්සිට් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි නීතිය. මෙතනදි වෙන්නේ මෙයාලා අපෙන් ටිකට් එක අරගෙන 6 වෙද්දි එක්සිට් වුණා කියලා සීල් එක ගහලා ආයි අපිටම බාර දෙන එක. එහෙම කරලා තමයි අපිට වනෝද්‍යානයෙන් එළියට යන්න පුළුවන්. එහෙනම් අපේ බ්ලොග් 5 යාල ගමනේ නිමාව. ලස්සන දවසක්, ලස්සන දේවල් ගොඩක් දැක්කා. මගේ අත්දැකීමුත් මම ඔයගොල්ලෝ එක්ක බෙදාගත්තා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකම් මාව subscribe කරලා bell icon එක click කරලා like එකක් දාලා comment එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. එහෙනම් stay safe, bye.